අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ operational amplifiers නැත්නම් op amps ගැන. හැබැයි op amps ගැන කතා කරන්න කලින් අපිට සිද්ධ වෙනවා integrated circuits නැත්නම් ICs ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්න. එතකොට ගොඩක් වෙලාවට ගොඩක් අය මේ IC කියන වචනේ අහලා ඇති. හැබැයි සමහර විට ඒක හරියටම මොකක්ද කියන එක ගැන rough idea එකක් නැතුව ඇති. එතකොට IC එකක් කියන්නේ ඇත්තටම අපි කියන්නේ ඒකේ ටර්ම් එකකින් integrated circuit එකක් කියන්නේ නැත්නම් එතෙන්දී ඇත්තටම වෙන්නේ transistors, resistors, diodes, ඒ වගේ capacitors වගේ circuit components විශාල ප්‍රමාණයක් එකතු කරලා අපිට specific task එකක් complete කරගන්න හදාගත්තු chip එකක් නැත්නම් cover එකක දාලා තියෙන silicon chip එකක් තමයි IC එකක් කියලා කියන්නේ. එතකොට සමහර විට දැන් ට්‍රාන්සිස්ටර් එකක් ගැන දන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ට්‍රාන්සිස්ටර් එක IC එක තියෙන වෙනස? අපි IC එක පාවිච්චි කරන සිග්නල් එකක් ඇම්ප්ලිෆයි කරන්න වගේ දෙයකට නම් මොකද්ද මේ දෙන්න අතර තියෙන වෙනස කියලා. එතකොට අපි බලමු ට්‍රාන්සිස්ටර් එක IC එකකයි තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්විච් එකක් විදිහට නැත්නම් අපිට තවත් පාවිච්චි කරන්න පුළුවන් ඇම්ප්ලිෆයර් එකක් විදිහට. එතකොට හරියට ගත්තොත් එහෙම අපි නිකන් දල වශයෙන් හිතුවොත් ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ නිකන් ගයක් හදන්න පාවිච්චි කරන සිංගල් බ්‍රික් එකක් වගේ. එතකොට ට්‍රාන්සිස්ටර් එක ඇත්තටම ඒ අර අපි කතා කරන ගයක් ගැන නම් ඒ ගෙදර බිල්ඩින් බ්ලොක් එක තමයි ට්‍රාන්සිස්ටර් එක නැත්තම් මේ සිංගල් බ්‍රික් එක. එතකොට අපි ICs ගැන කතා කරද්දී අපි කිව්වා IC එකක් සාමාන්‍යයෙන් අපි හදාගන්නේ යම් කිසි ස්පෙસિෆික් ටාස්ක් එකක් කම්ප්ලීට් කරගන්න. උදාහරණයක් විදිහට සිග්නල් එකක් ඇම්ප්ලිෆයි කරගන්න නැත්නම් data store කරන්න, එහෙම නැත්නම් data process කරන්න. එතකොට IC එකක් කියන්නේ ඇත්තටම අපිට කඩෙන් මේ සල්ලි වලට අරගෙන පාවිච්චි ගන්න පුළුවන් කෙලින්ම වෙන components නැතුව. ඉතින් සමහරවිට අපිට resistors, capacitors ඒ වගේ components අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. IC එකක් පාවිච්චි කරද්දී IC එකේ ෆන්ක්ෂනින් වලට අපිට වෙනත් device එකක් කනෙක්ට් කරන්න තමයි resistors ඒ වගේ components අවශ්‍ය වෙන්නේ. එතකොට transistor එකක් හැබැයි එහෙම නෙවෙයි. අපිට transistor එකෙන් විතරක් අපිට අවශ්‍ය වැඩේ කරගන්න බෑ. resistors, diodes නැත්නම් capacitors අපිට ඕන වෙනවා. ඊට පස්සේ biasing conditions බලන්න වෙනවා. ඒ වගේ දේවල් අවශ්‍යයි. ඇම්ප්ලිෆයර් නැත්නම් අපි IC එකක් කියන්නේ වගේ දෙයක් නෙවෙයි. අපිට කෙලින්ම අවශ්‍ය ටාස්ක් එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට IC එකක් කියන්නේ ඇත්තටම කම්ප්ලීට් කරපු ගයක් වගේ. එතකොට ට්‍රාන්සිස්ටර් එක තමයි මේ ගෙදර බිල්ඩින් බ්ලොක් එක නැත්නම් දැනුම් මේකේ. අන්න ඒ වගේ වෙනස්කමක් තමයි ICs සහ ට්‍රාන්සිස්ටර්ස් අතර තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ප්‍රසිද්ධ IC වර්ග සලකද්දී ඒවයි තියෙනවා අපි දන්නවා operational amplifiers නැත්නම් op amps අපි අහලා තියෙනවා. ඒතර ගොඩක් popular op amp එකක් තමයි මේ Mew A741 කියන්නේ. ඊට පස්සේ තව IC වර්ගයක් තමයි logic gates කියන්නේ. ඒතර logic gates වල ඉතා ජනප්‍රිය අංකයක් තමයි මේ 7400 කියන IC එක. ඊට පස්සේ තව popular IC type එකක් තමයි microcontrollers. ඒතකොට Arduino වගේ circuit boards වල අපිට බලා ගන්න පුළුවන් microcontroller එකක් තමයි Atmega T28B එක. එතකොට මේ වගේ විවිධ වැඩවලට හදාගත්ත ICs තියෙනවා. එතකොට අපි මෙතෙන්දී මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ op amps වල introduction එක ගැන. එතකොට op amp එක ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් op amp එක දැනගන්න ඕන මෙයාගේ මේ තියෙන pins පාවිච්චි කරන්නේ මොනකටද කියන එක. එතකොට අපි මේ වම් පැත්තෙන් පෙනල්ටින් ඩයග්‍රෑම් එක ගත්තොත් එහෙම ඒ op amp එක සර්කිට් සිම්බල් එක තමයි පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් තියෙන්නේ op amp එකක් අපි කඩෙන් ගත්තොත්. ඒ කියන්නේ Mew A741 කියන op amp එක අපි කඩෙන් ගත්තොත් අපිට ඒ op amp එක බලා ගන්න පුළුවන් ෆිසිකල් ඩිසයින් එකේ රෆ් ස්කෙච් එකක් තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට මේ ෆිසිකල් ඩිසයින් එකේ pins 8ක් තියෙනවා. ඒ pins 8 නම්බරින් කරලා තියෙන්නේ නැත්නම් නම්බරින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වම් පැත්තේ උඩින් පටන් අරන් 1 2 3 4 කියලා පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ දකුණු පැත්තේ යට කෙළවරේ ඉඳන්
5 6 7 8 කියලා දකුණු පැත්තේ උඩ කෙළවරට යන විදිහට තමයි නම්බරින්ග්ස් කරන්නේ. එතකොට මේ හැම පින් එකකම ඊට අදාළ ටාස්ක් එකක් නැත්නම් ඊට අදාළ මොකක් හරි op amp එකේ ෆන්ක්ෂනින්ස් වලට අදාළ ටාස්ක් එකක් තියෙනවා කරන්න. අපිට මේ පින්ස් අපිට කැමති විදිහට පාවිච්චි කරන්න බෑ. මේ data sheet එකේ තියෙන specific conditions වලට අදාළව තමයි මේ පින්ස් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ එහා පැත්තේ වම් පැත්තේ පෙන්නලා තියෙන op amp එකේ circuit symbol එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ MIUI 741 op amp එකේ physical design එකයි අපේ circuit symbol එකේ පෙන්නලා තියෙන අපේ ඒ අදාළ functions වල පාවිච්චි කරන pins නුයි ඒ අදාළ numberings වලින් තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට op amp එකේ circuit symbol එක බලද්දී අපිට පේනවා inverting input කියලා එකක් තියෙනවා. ඊට පස්සේ non inverting input කියලා එකක් තියෙනවා. ඊට අමතරව positive vs negative vs ඒ කියන්නේ යාගේ power supply එක. ඊට පස්සේ output කියලා තව pin එකක් circuit symbol එකේ පෙන්නලා තියෙනවා. එතකොට අපි inverting input එක physical design එකේ දෙවෙනි pin එකෙන් තමයි අපි පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ non inverting input එක කියන්නේ physical design එකේ තුන්වෙනි pin එක. ඊට අමතරව දැන් මෙයාගේ power supply එකට අදාළ pins වල positive voltage එකක් දෙන pin එක තමයි 7 වෙනි pin එක. ඊට පස්සේ negative voltage එකක් දෙන pin එක තමයි 4 වෙනි pin එක. ඊට අමතරව මෙයාගේ output එක ගන්න pin එක තමයි 6 වෙනි pin එක. එතකොට අපි මෙතෙන්දී pins 8න් pins 1 2 3 4 5 pins 5ක් ගැන කතා කරලා තියෙනවා. ඒතර ඊට අමතරව තව pins දෙකක් තියෙනවා pin 1 and pin 5. එතකොට ඒ ටර්මිනල්ස් වලින් කරන දේ තමයි differential offset null කියලා තමයි pins වලට කියන්නේ. එතකොට op amp එකක සාමාන්‍යයෙන් power connection නැති වෙලාවටත් එයාගේ input pins අතර voltage difference එකක් තියෙන්න පුළුවන්. අන්නේ difference එක නැති කරගන්න අපිට මේ pin 1 and pin 5 පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක තමයි op amp එකක basically දැනගන්න ඕන දේ. op amp එක practically පාවිච්චි කරන්න කලින්. ඊට පස්සේ අපිට op amp එකේ characteristics මොනවද කියලා බලමු. op amp එකේ characteristics ගත්තොත් එහෙම එයාගේ high gain එකක් තියෙනවා. නැත්නම් අපි voltage gain එක කියන එක අපි සැලකුවොත් letter A එකෙන් capital A වලින් gain එක කියන්නේ සාමාන්‍ය output බෙදීම input. ඒ කියන්නේ A equals V0 divided by Vi. ඒතර අන්න A value එක ලොකු වගේක් තමයි සාමාන්‍යයෙන් op amp එක. එතකොට මේ MIUI 741 කියන op amp එක සාමාන්‍යයෙන් 10 පස්වෙනි බලය වගේ value එකක් තියෙනවා voltage gain එක. ඊට පස්සේ එයාගේ high input impedance එක නැත්නම් මෙයාගේ input resistance එක ඒ කියන්නේ ඔය inverting non inverting terminals වලට current එකක් ගන්නෙම නැත්තරම් කියන එක තමයි මෙන්න මේ high input impedance කියන එක කියන්නේ. ඊට පස්සේ එයාගේ low output impedance එක නැත්නම් output resistance එක ගොඩක් අඩු value එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට op amp එකකට දෙන්න පුළුවන් DC signal එකක් හෝ AC signal එකක්. ඒතකොට අපි AC signal එකක් දෙනවා නම් අපි දන්නවා AC signal එකට යම්කිසි frequency එකක් තියෙනවා. එතකොට මේ frequency එක සාමාන්‍යයෙන් kilohertz megahertz ඒ වගේ range එකක තියෙන්න පුළුවන්. එතකොට අපි මේ MIUI 741 op amp එක සැලකුවොත් එහෙම එයාගේ සාමාන්‍යයෙන් frequencies 10 kilohertz සහ ඊට අඩු range එක අපිට දෙන්න පුළුවන්. එතකොට එයාගේ bandwidth එක නැත්තම් මේ අපිට දෙන්න පුළුවන් frequency range එක ලොකු value එකක් කියන එක තමයි මේ 4 වෙනි point එකෙන් කියන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි op amp circuit සලකද්දී අපිට තියෙනවා open loop circuit සහ closed loop circuits. එතකොට open loop circuit එකේදී අපි කරන්නේ op amp එක සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහටම නැත්තම් inverting non inverting inputs පාවිච්චි කරලා කෙලින්ම අපි voltage එකක් දීලා අපි output එක 6 වෙනි pin එකෙන් ගන්නවා. closed loop circuit එකේ වෙන දේ ඊට වඩා වෙනස්. අපිට op amp එකට feedback එක දෙන්න සිද්ධ වෙනවා.